හරි. මේ ගණන් දෙක ඇතුලේ තියෙනවා ද්විමේය සංඛ්‍යා එකතු කිරීමට සහ අඩු කිරීමට අදාළ සියලුම නීති රීති. එහෙමනම් අපිට ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම සියලුම විෂය කරුණු මේ ගණන් දෙකෙන් අපිට නැවත මතක් කරගන්න පුළුවන්. මේ බලන්න. ඉස්සෙල්ලාම අපි යන් ද්විමේය සංඛ්‍යා එකතු කිරීමට එකතු කිරීමේදී අපිට අවශ්‍ය වෙන නීති රීති තමයි බිඳුවකුයි එකතු කරොත් ද්විමේය සංඛ්‍යාවල අපි කලින් දන්න විදිහම තමයි 0.0.0යි. ඒ වගේම තමයි එකකුයි බිඳුවකුයි එකතු වුණොත් ද්විමේය සංඛ්‍යාවලදී උත්තරේ 1යි. වෙනසක් නැහැ. බිඳුවකුයි එකකුයි එකතු වුණොත් හැම ද්විමේය සංඛ්‍යාවල ඒත් උත්තරේ 1යි. 1 එකතු වුණොත් ද්විමේය සංඛ්‍යාවලදී උත්තරේ එනවා අපිට 10ක් කියලා. 10ම අපි ලියන්නේ නැහැ ගාන හදනකොට අපිට අතරමැදදී ආවොත් 1 එකතු කරන්න බිඳුව විතරක් ලියලා අපි අර ඉතුරු එක එහා පැත්තට අරගෙන යන්න ඕන. හරිද? 1 උත්තරේ 10යි අපි බිඳුව විතරක් ලියලා එක්කෙනෙක් එහා පැත්තට අරගෙන යන්න ඕන. එතකොට එකේ ඉලක්කම්ම 3ක් එකතු කරන්න තිබුණොත් උත්තරේ අපි කියනවා 11යි කියලා. 11නුත් අපි අර එක විතරයි ලියන්නේ අනිත් එක්කෙනා එහා පැත්තට අරගෙන යන්න ඕන. හරිද? හරි. එකතු කිරීමේ නීති රීති තමයි බිඳුවකුයි බිඳුවක එකතු කරොත් බිඳුවම තමයි 1 එකතු කරොත් 1යි 1 එකතු කරොත් 1යි 1 එකතු කරොත් 10න් බිඳුව දැම්මා එකක් ඉතුරු වෙනවා. එකේ ඒව 3ක් එකතු කරොත් 11 ලිව්වා ඒත් එකක් ඉතුරු වෙනවා. දැන් බලමු ওই නීති රීතිත් එක්ක මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඉස්සලම තියෙනවා දැන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ද්විමේය සංඛ්‍යාවක් ලියනකොට එයාගේ පාදේ අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ ද්විමේය සංඛ්‍යා ගණන් හදනකොට. උත්තරය ආවට පස්සෙත් ද්විමේය සංඛ්‍යාවක් කියලා පෙන්නන්න 2 කියලා ලියන්න ඕනේ එයාගේ පාදේ. හරි. දැන් බලමු. 1.0 එකතු කරොත් මේ බලන්න 1.0කුයි එකතු කරොත් උත්තරේ 1යි. එහා පැත්තට ගෙනියන්නේ ඒ කතා නෑ මෙතුන්දී. හරිද? හරි. 1 එකතු කරන්න තියෙනවා. මේ බලන්න 1 එකතු කරොත් අපිගේ උත්තරේ 10යිනේ. 1 එකතු කරොත් උත්තරේ 10යි තමයි. හැබැයි ඉතුරු එක්කෙනා එහා පැත්තට අරගෙන යන්න ඕනේ. එහා පැත්තට එකක් අරගෙන ගිය නිසා මොකක්ද උනේ? 1 එකතු කරන්න තියෙනවා. එකේ ඉලක්කම් 3ක් එකතු කරොත් අපි දන්න උත්තරේ 11යි. හැබැයි 11 දාන්නේ එකක් එහා පැත්තට අරගෙන යන්න ඕනේ. 1 එකතු කරොත් මෙතනදිත් 1 මෙතන බිඳුවයි වෙනසක් නැහැ. 1 එකතු කරොත් 10යි. හරිද? බිඳුව එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. 1 එකතු කරොත් 10න් බිඳුව දැම්මා ආපහු එකක් ඉතුරුයි. 1 එකතු කරාට වෙනසක් වෙන්නේ නැහනේ. බිඳුව එකතු කරාට වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි 1 එකතු 1 එකම තමයි. ඒකයි 1 එකතු කරාට පස්සේ ආපහු 10ක් වෙනවා. 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. 1 එකතු කරාම නැවත 10යි. හැබැයි එතනදී අර එහාට ගෙනියන එක කොහොමද ලියන්න වෙන්නේ? 10 විදිහටම තමයි. ඒ නිසා අපිට උත්තරේ එනවා 1.3යි 1.1 කියලා මේ දෙකේ පාදේ. හරිද? ඔය විදිහට තමයි ද්විමේය සංඛ්‍යා එකතු කරන්න තියෙන්නේ. ඊළඟට යන් අපි අඩු කිරීමට අදාළ නීති රීති ඉගෙන ගන්න. අඩු කිරීමට අදාළව ළමයි බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න තිබුණොත් වෙනසක් නැහැ උත්තරේ බිඳුවම තමයි. එකෙන් එකක් අඩු කරන්න තිබ්බොත් එකෙන් එකක් අඩු නම් බිඳුවයිනේ. ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ එකෙන් බිඳුවක් අඩු කරන්න තිබ්බොත් එකකින් බිඳුවක් අඩු වුණාට වෙනසක් වෙන්නේ නැහනේ. එකයිනේ. ඊට පස්සේ බිඳුවෙන් එකක් අඩු කරන්න තිබුණොත් මේක තමයි විශේෂම අවස්ථාව. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. අපි යනවා එහා පැත්තට. එහා පැත්තට ගිහිල්ලා අපි එකේ ඉලක්කම් විතරනේ තියෙනවා නම් තියෙන්නේ 1.0යි විතරයිනේ ද්විමේය සංඛ්‍යාවල පාවිච්චි වෙන්නේ. එහා පැත්තෙන් එකක් තිබිලා ඒ එක මෙහෙට අරගෙන ආවොත් ද්විමේය සංඛ්‍යාවලදී අපි අර දශමයේ සංඛ්‍යාවලදී එහෙම නැත්නම් අපි එදිනදා පාවිච්චි කරන සංඛ්‍යාවලදී කොහොමද උනේ? මේ බලන්නකෝ 23න් අඩු කරන්න තියෙනවා කියලා හිතන්නකෝ 5ක් 3න් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ දෙකෙන් එකක් අරගෙන එනවා. එතකොට ඒකයි 3යි 4යි දුනේ නෑනේ. අපි එහා පැත්තෙන් එකක් අරගෙන ආම ඒකයි 3යි 13යි කියලා තමයි ගත්තේ. ඇයි අපේ සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඒ නිසා මේ පැත්තෙන් එක්කෙනෙක් අරගෙන ආවොත් ඒක 10ක් විදිහට තමයි දශමයේ සංඛ්‍යා පද්ධතියේදී ආවේ. හරිද? එහා පැත්තෙන් එක්කෙනෙක් අරගෙන ආවම 10ක් විදිහට ආවේ. ඒ 10යි 3යි තමයි 13යි උනේ. අන්න ඒ වගේ තමයි ද්විමේය සංඛ්‍යා පද්ධතිය. එහා පැත්තේ එක්කෙනාගෙන් එකක් අරගෙන ආවොත් මෙහෙට එද්දී ද්විමේය සංඛ්‍යා නිසා දෙකක් වෙලා. දෙකක් වෙලා ආවට ඒක අපිට ලියන්න අවස්ථාවක් එන්නේ නැහැ. හරිද? මොකද දෙකෙන් එකක් අඩු කරාම උත්තරේ එනවා 1යි කියලා. හරිද? නැවත මම කියනවා
බිඳුවෙන් එකක් අඩු කරන්න තිබ්බොත් බිඳුවෙන් එකක් අඩු කරන්න අපිට බෑ. එහා පැත්තෙන් එකක් අරගෙන එනවා. අරගෙන එනකොට ඒක දෙකක් වෙනවා. දෙකෙන් එකක් අඩු කරාම උත්තරේ එනවා එකක් කියලා. ওই ටික තමයි අඩු කිරීමට අදාළ නීති රීති ටික. හරි. පටන් ගමු. ඉස්සලම තියෙනවා එකෙන් එකක් අඩු කරන්න. එකෙන් එකක් අඩු කරාම බිඳුවයිනේ. බිඳුව. ඊට පස්සේ එකෙන් බිඳුවක් අඩු කරන්න තියෙනවා. එකෙන් බිඳුවක් අඩු කරාම වෙනසක් නැහැ. ඉතින් එකෙන් බිඳුවක් අඩු කරාම එකම තමයි. දැන් තියෙනවා බිඳුවෙන් එකක් අඩු කරන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් තියෙනවා. ඊළඟ එනවා අපි මෙහෙට. ඒක දෙකක් වෙලා තමයි එන්නේ. දෙකෙන් එකක් අඩු කරාම උත්තරේ 1යි. දැන් මෙතන තියෙන්නේ නැවත බිඳුවයි. මොකද තිබුණ එක දුන්නානේ එහාට. ඒ නිසා මම මේක බිඳුව කියලා දාගත්තේ. ගාන වෙනස් කරගත්තේ 1යි. හරිද? බිඳුවයි තියෙන්නේ. බිඳුවෙන් එකක් නැවත අඩු කරන්න බෑ. එහෙනම් දැන් ආයෙ එහා පැත්තෙන් එකක් ඊළඟ එනවා. ඒක දෙකක් වෙනවා. නැවත මෙහෙට ආවා. දෙකෙන් එකක් අඩු කරාම 1යි. දැන් මෙතන කවුරුත් නැහැ. එහෙනම් ආයෙ අඩු කරන්න දෙයක් නැහැ. අපිට උත්තරේ එනවා 1 බිඳුවයි පාදයේ 2 කියලා. හරිද? ওই විදිහට තමයි එකතු කිරීම සහ අඩු කිරීම සිද්ධ වෙන්නේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය තුල. Maths Academy online ගණිත පන්තිය. ඒ සීන ගෙදරටම